මේ ඉන්නේ කමලා අල්මේඩා. ඇය අපි වගේ තරුණ තරුණියන් අතරේ දැන් ජනප්‍රිය ගායිකාවක්. ඒත් මේ තැනට එන්න ඇයට අභියෝග රැසක් පහු කරන්න වුණා කියලා මම අහලා තියෙනවා. ඇය පොඩි කාලේ සංගීතයට ලොකු කැමැත්තක් තිබුණ කෙනෙක්. ඒත් ඇය අහලා තියෙන්නේ නැවත නැවතත් එකම සින්දුවමයි. ඒක 5-6 වතාවක් දවසකට ඇය අහනවලු. හැබැයි ඇගේ දෙමව්පියන්ට මේක කරදරයක් හෝ අකමැත්තක් වුණේ නෑලු. එයාලා කමලට කැමති සංගීත භාණ්ඩ වගේකුත් ගෙනල්ලා දුන්නලු ඒ අහන සින්දුවම අහන ගමන් වාදනය කරවන්න. මට මේක මුලින්ම අහනකොට පුදුම හිතුණා. මොකද එකම සින්දුව නැවත නැවත කියන කෙනෙක්ට ඒක කරන්න එපා කියලා නවත්තන්නේ නැතුව ඒ දෙමව්පියන් ඒක තව කරන්න කියලා දිරිගන්නපු එක. පස්සේ මට දැනගන්න ලැබුණා කමලට ඕටිසම් තත්ත්වය තියෙනවා කියලා. හැබැයි එයාගේ ඒ හැසිරීමට එයාගේ දෙමව්පියන් කවදාවත් එයාට බාධාවක් කරලා නැහැ. එයාලා කළේ එයාට කැමති සහ පුළුවන් පැත්තෙන් sannivedanaya කරන්න උදව් කරපු එක. කාලය ගෙවිලා ගියා. ඇය වැඩිවියටපත් වුණා. ඇයට ඒ දෙමව්පියන්ගෙන් ලැබුණු උදව්වෙන් වගේම ඇය කැමති සංගීතයෙන් පන්නරය අරගෙන ඇයටම ආවේනික විදිහට සින්දු නිර්මාණය කරන්න පටන් ගත්තා. ඇය සංගීතයෙන් ලෝකයටම ඇගේ සිතුම් පැතුම් sannivedanaya කළා. මේ කතාව කියන මම ඇගේ රසිකාවියක්. නොහැකියාව වෙනුවට හැකියාව ගැන බලලා ඇයට මේ ගමන යන්න උදව් කරපු හැම කෙනෙක්ටම ඇය සංගීතයෙන් ආදරණීයව ස්තුති කරනවා. ඉතින් ඇත්තටම ඕටිසම් ලෙඩක් නෙමෙයි.